වෙලාව 8:12යි දැන්. තාම ආට නයිට් මේල් එක යන්නේ. අපි නයිට් මේල් එක යනකම් බලමු. ඒ කියන්නේ බැරි නේද බං? Good morning travelers. ඔයාලට පේනවනේ අපි දැන් ඉන්නේ ඔයද කියලා. ඊළඟ නයිට් මේල් එකේ ඉඳන් අපි ආවේ නයිට් මේල් එකේ ඉඳන් ඇවිල්ලා අපි දැන් මෙතන ඔයියෙන් බැස්සා 5:23ට බැස්සේ. දැන් වෙලාව 5:45යි. අපි මෙතන දැන් කඩයක් කරනවා ඉඳලා මොනවා හරි කාලා යනවා දිගටම. කළු අපි යන්න ඉන්නේ කළු පහන්ට ඔහිය ඩේල්ස්ටයාගේ මෙතන ඔහි ඉඳා වැලිවංගුවේ කෑම් කරන්න හිතාගෙන ඉන්නවා. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඉස්සරහට ගිහින් බලමු එන. අපි දැන් මේ ඔහිය පාර දිගේ දිගටම ඇවිල්ලා මෙතන ඕවිලක් තියෙන එක පහු කරලා යන ගමන් ඉන්නේ. කට්ටියත් එක්ක යන ඉස්සරයි මෙතන ඉන්න අපි නවද ආයි ගියා ආයි සහන් සඳුරු ආයි අපි ඉස්සරහින් තව කට්ටිය යනවා. ඉස්සරහින් හම්බෙමු. අපි දැන් හොයියේ ඉඳන් ඇවිල්ලා ටිකක් දුර ඇවිල්ලා මෙතනින් පාර දෙකට බෙදෙනවා. දැන් පහළ පාර යන්නේ උඩ ඒරියවත්ත කළු පහන්ට රෙජිස්ටර් ගේස් පාර. මෙතන උඩ පාරෙන් හෝටන් දැන්නට යන්නේ. හෝටන් දැන්නට යන පාරෙන් තමයි ලස්සනම පාර තියෙන්නේ. අපි ඒ පාරෙන් ගිහින් පහළට බහින ෂෝට් කට් එකක් තියෙනවා. ඒකෙන් පහළට බහලා යන්නේ. ඔයාලා හොටන් දැනෙන්න නම් උඩ පාරෙන් එන්න. යකාගේ පැඩිවලේ යනවා නම් පහළ පාරෙන් වාහනවල එනවා. නැත්තම් පයින් යනවා නම් උඩ පාරෙන් ගිහින් පහළට ෂෝට් කට් එකක් තියෙයි. ඒකෙන් බහලා යන්න ඕනේ. ඔයාලා පොඩ්ඩක් මේ සද්ද අහගෙන ඉන්නකෝ. අතරින් පතර යන වාහන සද්දයක් විතරයි එන්නේ ඉඳලා. එක්කොට හැයියන්ගේ සද්දේ අපේ කට්ටිය කතා කරන සද්ද විතරයි. මම ඒක පොඩ්ඩක් පස්සට ආවේ. කට්ටියගේ කටහඬ ඇහෙන හින්දා. ඉතින් නැත්තම් මත් අහගෙන ඉඳී. මේ රැහැයියෝ ඇය ගහන හඬ. ඔහිය පාර කියන්නේ ඉතින් ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ නේ වෙනම එකක්. ඔහිය පාර කියන්න දෙයක් නැහැ ආයෙ වෙනම එකක් ඔහිය පාර කියන්නේ. 아무තු গুপ্ত භාගයක් තියෙන්නේ. අද මීදුම නම් වැඩි ඕඩන්නේ නැහැ. ඒකට හීතලෙන් අඩුවකුත් නැහැ. අපි ඔය පාර දිගේ දිගටම ඇවිල්ලා එනකොට අපි අදන උඩවේරිය වත්තට යන දැන්නුයි
හෝටන් ප්ලේන්ස් වලට යන තැන්නුයි පාර දෙකට බෙදලා හෝටන් ප්ලේන්ස් වලට යන පැත්තෙන් ආවේ. එතන ඒ පාර ලස්සනින්ද අපි එහෙන් ආවා. එහෙන් ඇවිල්ලා එනකොට එතන පහළට ෂෝට් කට් එකක් තියෙනවා. ඒක යන්න ඕනේ. දැන් අපි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්නන්න. මෙතනින් දිගටම ගිහින් හෝටන් ප්ලේන්ස් වලට යන්නේ. මෙන් ආවට පස්සේ මෙතන බෝඩ් එකක් තියෙනවා. තොටුපොළ කන්ද සංරක්ෂිත වනාන්තරය. වනජීවියෙක්ගෙන් ගහපු බෝඩ් එක කහපාට. ඒත් එක්කම මෙතනින් පල්ලට පාරක් තියෙනවා මෙයාගේ. ඒකේ තමයි යන්න ඕනේ. ඒකේ ගිහින් තමයි අපිට යකාගේ පටිපෙලට යන පාර තියෙන්නේ. මෙයාගේ මාක් තියෙනවා ගස්වල දාලා. මෙහෙම දිගටම යන්න තියෙන්නේ පහළට. අපේ කට්ටිය වහලෙන් ගියා. මං ටික මං ඔක්කොම කට්ටිය හඳුන්වලා දුන්නේ නැහැ තාම. තව 4 දෙනෙක් අපේ ඔක්කොම 9 දෙනෙක් ආවද. මේ තව කට්ටිය ඉන්න. මම කට්ටියවත් හඳුන්වලා දෙන්න. යන්නේ නම් පාර මම මගදී හම්බෙන සුන්දර තැන් ඔයගලන්ට ගෙන්න. මම යන් මාත් එක්ක. අර බලන්න පහළට මෙතෙන්ද පේන view එක. මට සිහිනවා. මේ බලන්න. එතෙන්ට හරියට පේන්නේ නැහැ. මම දිගටම පහළට ගිහින් පෙන්නන්න. මේ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි යම් ඉස්සරහට අපේ කට්ටිය ඉන්නවා එතන. යා. අම්මෝ කට්ටිය විශ්ව ඇදිලා වගේ බලන් ඉන්නේ. අර විශ්ව ඇදෙන්න දෙවියගේ. ඒ කොහොමද view එක? මට සිරියනවනේ. අඩෝ මේ පාර නේද යන්න ඕනේ? ඔව් ෂෝට් කට් එකක් තියෙනවා නේද පන්සලේ? තව ඉන්න. අපි කවුද? ඔෂිනි ඉන්නාද? ගායනයක් ඉන්නා. දිනක් ඉන්නා. හයි. තාතන ඉන්නවා. යසිරි ඉන්නවා. වර්ණ ඉන්නවා. ඒගොල්ලෝ කට්ටිය ඉස්සෙල්ලා වෙන්න. යසිරි හයි. unsubscribed. Warni hi. Hi. කොහොමද view එක? ඉස්සෙල්ද කට්ටිය ඔක්කොම එනවා වීඩියෝ එක දාන්න. අඩෝ මෙතනලා පොඩ්ඩක් කියලා ඉන්දියා. අපේ කට්ටිය ඉන්දියා අතනින් ගියා. මෙතනින් පහලින් ඔහොම පාර තියන්නේ. මෙහෙම පහළට. අපි මෙතන ඉඳන් ඔහොම යනවා. ෂෝට් කට් ආගෙන යන එක ලේසියිනේ. අනික මේ ටික ලස්සනයිත් එක්ක. පරිස්සමෙන් යන්න ඕනේ ඉතින්. ඉස්සරහට මීදුමෙන් ඇවිල්ලා තිබුණේ දැන් මේ ටික දැන් ආයෙ මීදුම බහැලා ගියා පොඩ්ඩක් ඉරාවු ඇවිල්ලා. මීදුම දැන් මේ පැත්තට යනවා. බලමු අර පහළ වෙන්නේ හරියේ. මේ වලට වෙනවත් නැහැ. ඉන්න මෙතන කට්ටියත් තේ දලු කඩන්න ආපු කට්ටියක් හරි කොහම හරි තේ බොනවා හරි මොකක් හරි. බලමු එහරේට ගිහින් මේ බලන්න තනකොළ වල පාට උනත් මේ
නවෝදය යනවා මෙතනින්. අපි අනික් කට්ටිය මෙතනින් එනවා. දෙන්නේ මෙතන ඉන්නවා ෆොටෝ ගහනවා. ටිකම ඇවිල්ලා අපි මෙතනින් යනවා. මාරම ලස්සනයි වාරත්. ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් මේක. මේ බලන්න මේ වෙතේ තීදළු වල මේ තී ගහක් මේ. මේ බලන්න මේ මල් මාර ලස්සනයි. පාරට යම් බලන්න අපි. මං හිතන්නේ මේක තේ කෑල්ල. ඔය තේ කෑල්ලක් මැදින් යන්නේ තේ. පාළුව ටිකේ තේ කෑල්ලක් මං හිතන්නේ. මේ හත්තකුත් තියෙනවා. හත්තක්. තියවද වල නම් හත හැදෙනවා ඉතින් සාමාන්‍යයෙන්. පහළට යන්න. අපි ෂෝට් කට් එකෙන් යනකොට අරගොල්ලෝ ඇවිල්ලා. කට්ටිය එනවා. මෙතෙන්වත් මෙතනින් එනවා. ආහා අපි යමින් ඉස්සරහට. මෙතන කෙනෙක් ඉඳගෙන ඉන්නවා. මේ බලන්න මිදු මාරින උඩට. අම්මට සිටින අරසයි. මිදුව ගෙලින් උඩට එන්නේ. අඩෝ මරණේ මිදු වෙනවනේ ආයේ. අඩෝ අර අවු වෙනකොට ගියා මිදුම දැන් ආයෙ එනවා. බලට තේරෙ වෙයිලා ගියා. ඌ යව මෙලෝදියක් පේන්නේ. ආයි අරත්තන ඉන්න ඉදර මේ තේදල් නෙලනයිද ඔයද ඉන්න කට්ටිය. අපි යන්න ඕනේ පාර තියෙන්නේ මේ. මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මෙහෙම ගිහින් මෙහෙම ගිහින් ඕම යන්න තියෙන්නේ. ඕම අරේ ආයේ ඔහොම දිගටම පල්ලට යන්න තියෙන්නේ. බලන්න මේ තමයි උට්ටේ නැහැටි. ඇත්තටම ආර හීතලක් තියන්නේ නෑ. එතන ඉන්න මේ තේ කැල්ලේ වැඩ කරන මාමා කෙනෙක් දුවේද. වැස්සකුත් එන්නවා කියලා ලයින් එකක් තියෙනවා බලමු. අඩියට ඇස තැබි. අපි පොඩ්ඩක් මෙතන මාමෙන් අහලා මාමේ වැලි වංගුවට මෙහා රින කොච්චර දුරද?
8ක් වගේ තියෙනවා. හරි. අපේ නාමයි. වැලිවංගුවට කිලෝමීටර් 8ක් වගේ තියෙනවලු මෙතන ඉඳලා. අපි කැම් කරන්න හිතාගෙන ඉන්නේ එතනනේ. පියන් එමින් සරේ. අපිට ඉතින් යාළුවෙක් කොහොමවත් හම්බෙනවනේ. රුසි ඔය පටන් ගන්න තැන ඉඳන් ආව වෙලේ ඉඳන් අපිත් එක්කම එන්නේ. යා මම පාල්. යා. දැන් ෂෝට් කට් එකෙන් අපි ආවා. අත්‍යවශ්‍ය කියනවා. ඇති. යන් අපි පහලට 12 පාරක සද්දයක් එන වලට එනවද? මේ view එක දිහා බලගෙන නැත්තම් කොච්චර වෙලා කල්පනා කරන්න පුළුවන්ද? මේ වගේ 12 පාරක සද්දයක් එක්ක අඟට මාර හීතලක් එක්ක ඇත්තටම කොළපාට මෙච්චර මේ වනාන්තරයක් දිහා බලාගෙන මේ වගේ මීදුවක් කෙනකොට කොච්චර වෙලා කල්පනා කරන්න පුළුවන්ද? මම මාර නිස්කලංක බවක් කියන්නේ. අපි යම් පහල් කට්ටියත් ඒ කට්ටිය ඉන්නවද? කට්ටියත් එක්ක යම් පහලට අපිට තව කිලෝමීටර් 8ක් විතර යන්න තියෙනවා. ඉක්කන්ට අපිට ලංගැල්ලේ බම්බර කන්ද දියල්ල යන්න හිතාගෙන ඉන්නවා. තව අපිට නාගන්න ඕනේ, දවල් ටික ආගන්න ඕනේ. තව අපේ ඉතින් වැඩ ටික කරගන්න මෙතෙන්ට යන්න ඕනි. එක්කන්ට යන්නත් ඒකවල ඉන්න. මම ඉතින් වතුර පුර ගන්න පුළුවන්. විවාරත් වෙනවා පොඩි. full වතුර තියෙන්නේ. දැන් ඉන්නේ වාට බිරිඳු වතුර එන්නේ. බලන්න. අපි දැන් මෙතන මේ ෂෝටිස් වගේ කාලා දැන් ආයෙ පහළට යන්න හදන්නේ. අර අතන තියෙන වගේ ඇරෝ මාක් තියෙනවා. ඔයාලට එනකොට හොයාගන්න බලන්න මේ මෙතනක් තියෙන ඇරෝ මාක් එකක්. මෙතනක් තියෙනවා. මෙහෙම පාර දිගේ ගියයි පාර වැඩි හොයාගන්න අමාරු නෑ. ඉතින් මේ ෂෝට් කට් එහෙම තියෙනවා. ඔයාලට බලාගෙනත් යන්න පුළුවන්. මීදු වෙනවා, හීතල එහෙම ටිකක් තියෙනවා. අපේ මේ බැටරි ටිකක් බයින හින්දා මම විශේෂම තැන්වල විතර වීඩියෝ ගේනවා ඔයාලට. දැන් ඔයාලා බලාගෙන ඉන්න. මම ඉස්සරහදී විශේෂ තැනක් තිබ්බ ඔයාලට වීඩියෝ ගේනවා. ඉරිලා තියෙන තැන බලන්නකෝ. අන්න පොඩ්ඩක් බලා ඉඳලා අම්මා. මම්මට උඩු වෙනවනේ.
අපිට පාර වැරදුනාලුනේ. අපි ඔහින් ආපු ගමන් ඒ පාර දිගටම ආවා මගින් හැරෙන්න දිනවා ඔය හරි. අපි බලමු මම පාර හරි තැන පෙන්වන්න ඔයාලට ඉස්සරහදී මේ පල්ලටම ඇවිල්ලා අපිට පොඩි ඉස්කෝලයක් හම්බුණා ටැමිල් ඉස්කෝලයක්. අපි ටොපි චොක්ලට් පොඩ්ඩක් ගෙනාවා. ඒ ටික අපි ඉස්කෝලේට සෙල්ලයි කතා කරලා දීලා අපි දැන් මෙයා ආයෙන්නේ එන ගමන් ඇහුවේ කොහෙන්ද යන්නේ කියලා. එතකොට තමයි කිව්වේ ආයෙ උඩහාට ගිහින් යන්න ඕනි කියලා. මෙහෙන් ගිහින් ආයෙ යන්නෙත් ඔහියටමයි. ඔහිය උඩේරි ස්ටේට් එකට කියලා තියෙන බෝඩ් එක. කට්ටියගෙන් ඇහුවම කියන්නේ එහෙම ඔහියට කියලා. අපි ඇවිල්ලා තින්නේ මෙතන මේ ටික පොඩි පොඩි ලයින් ටිකක් වගේ තියෙන්නේ. ගෙවල් ටිකක් තියෙනවා. තව මේ මෙන්න මෙතන ඇල්ලක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ? මෙතනින් ඇල්ලක් කරනවා මෙන්න මෙතනින්. මාර ලස්සන ගම්මානයක්. අපි ඔහෙට ගිහින් අර ටිකෙන් මෙන්න මේ ටිකෙන් ගිහින් ඉස්කෝලේට යන්න තියෙන්නේ. එතෙන්ට ගිහින් තමයි අපි ආය ආවේ. දැන් අපි ආය යනවා උඩහට. උඩහට ගිහින් බලමු අපිට හරි පාර හොයාගන්න කොච්චර වෙලා යයිද. අපිට තාම ටෙන්ට් ටිකක් ගෙනාවේ නැහැ. අපි ටෙන්ට් රෙන්ට් කරපු දැනින් ඒ අයියා කිව්වා ටෙන්ට් එක ගෙනල්ලා දෙන්නම් කියලා අපි ඉන්න දැන්ට. බලමු එහෙම වුණත් අපි ටෙන්ට් ටික කීයට අපිට හම්බෙයිද? අපිට ටෙන්ට් ටික ගහන්න උඩ කීය වෙයිද? දැන්ට වෙලාව 1:20යි. අපි පාර හොයාගෙන හරි තැනට යන්නත් ඕනි. වැලිවංගුවට ගිහින් හරි තැනට කියන්නේ වැලිවංගුවට අපි යන්න ඕනි. අපි බලමු එන ඉස්සරහට ගිහින්. මම පාර හරි තැනදී අපි හැරෙන හරි තැනදී ඔයාලට වීඩියෝ එක ගේන්න. අපි අර පාරින් යනකොට ලොකු ඇස්සකට දෙතුණා. දැන් ආයේ මේ හරි පාරේ යන ගමන් මට අර හරි තැන මේ හරියට වීඩියෝ කරගන්න බැරුණා. අපි මේකේ දිගටම යනවා. ඉතින් ඔයාලට ටෙන්ට් එක ගහන දැන පෙන්නන්න. දැන් අපි එක්ක ඉස්සරහට. කන්ෆියුෂන් එක මේකයි. අපි අර වහදිවිදි කරා ආන්දර පොඩි අලියක් එක්කනවා. දැස් උඩහට උඩ ගහලා ගමන්ද ඉස්සත් සැරට දිනනවා අතර වාර. බලන්න. ඉස්සත් සැරයි අතර වාර. උඩහට වැහලා ඉඳ වෙන්නයි මං හිතන්නේ. එහෙම ගලාගෙන යනවා. මොකක්ද දිනවා කිව්වේ? මේක කෑල්ල. හා? හරුණාම මේ ටික මේ අර බත් මෙවර ඒකට දාන්න. මේක බත් එකේම ඇත්තේ. දැන් ලුණු ඇති වගේ. හන්නකෝ. එනින් පුතේ. අල්ලගෙන යන්නේ. ඒ බරේදී. කොහොමද? මම
දෙක අතෙන් මේ වගේ කකුල් දෙක රිදෙනවා මතන. අර හොදියේ ගන්නේ. මේක ගන්න. මේ ගම්බුත් ළමයි. මේ හොදියේ වැඩි නැද්ද? නැති නේද? හා? එතකොට පොඩක් තියෙනවනේ. ඔව් පොඩ්ඩක් තියෙනන්ට ඒක. අපි ආවට විතර මෙතෙන්ට ඇවිල්ලා මේ මෙතන ටෙන්ට් ටික ගහලා දැන් නාලා රැට උයලා දැන් මෙතන ඉන්නේ. රාවද වීඩියෝ එකක් ගන්න වෙරනවා. දැන් කට්ටියක් වෙනවා. ඉලා වාලා අපි බලමු ඉස්සර. Hi, good morning. And good morning. Jaya. Ini double ni dia. Hello, good morning. Hello, good morning. Kayaknya ke good morning. Sino ke good morning. Ah, Sino good morning. Good morning. Arni good morning. Hey. Happy birthday. ආර වාහනේ යන්නේ නැතුව හදි ඒ යාර නවත්තගෙන හිටියා. ආර වාහනේ යනවා නැවතුවා. අන්න පේනවා ලංකාවේ උඩ ඉන්නතර. මෙතෙන් දිගින් අපි ලපහල් ලංකාවලට යනවා. ඊපාර අපි කැම්ප් කරේ අන්න අතන වංගෙඩි වල කන්ද මුදුනේ. එන්න මෙතන. අදියටම එන්න මෙතන. මෙහෙම කන්ද දිගේ මෙහෙන් ඇවිල්ලා තමයි එතෙන් ඇවිල්ලා කැම්ප් කළේ. පොරු ඔය මාරු කළා කියන්නේ කොම්මල්ලි. ඔබට කැම්ප් කරපු දැන මතක නැද්ද? ඒ ලංකාවේ යන්නේ. යන් ඔයාලා මේ වැලිවංගුවේ කැම්ප් කරන්න ආවම මෙතන පහළ වැලිවංග ඔය පැත්තෙන් ඉඳන් ආවොත් එහෙන් ඇවිල්ලා අතන වැලිවංගුව පාස් කරලා පොඩ්ඩක් යනකොට එහෙන් පොඩ්ඩක් පල්ලට යද්දි මෙතන මේ ටොයිලට් එහෙම තියෙනවා. මෙතන පොඩි බටයක් දාලා එතන මූණ අත පය නාගන්න උන පුළුවන්. ඒකත් පහුවල මෙතනින් ටිකක් දුර යද්දී අපිට පොඩි දොළ පාරක් වගේ හම්බ වෙනවා. එතනිනුත් නගන්න එහෙම පුළුවන්. දැන් මෙතන මූණ අත පය එහෙම හොදගෙන ඉස්සරහට යනවා. ගිහින් දැන් කාලා යනවා ආයේ මේ පහළට ලංකාවේ. දෙවනි පාරටත් good morning එහෙම. මාත් එකක් හදාගෙන එකක් බොන්න ආව වහල්ට. පහලින් පේන ලංකාවේ දිහාත් බලාගෙන එකක් බොන්න තියෙන්නේ. අපි තව චුට්ටකින් නූඩල්ස් එකක් හදාගෙන යනවා පහල් ලංකාවලට. ඊ ඇවිල්ලා රැයට කාලා අපි බොන්ෆයර් එකක් එහෙම නම් ගැහුවේ නෑ. වැඩි විස්තර කරන්න ඕනේ නෑ. අපිට පාරත් වැරදුනා එනකොට වැස්ස උත්තාවට එන්ටි සේව් කරනකොට ඊට පස්සේ රැයට උයලා කාලා හැම ගමන් මහන්සියත් එක්ක එහෙම නිදාගත්ත කට්ටිය එක්ක දුදේ නැගිටලා තමයි අපි සන්රයිස් එකත් බලාගන්න බැරිුණා හරියට. මෙහෙන් මූණ හොදගෙන උට්ටකින් ෆොටෝ ටිකක් ගහලා කට්ටිය එක දැන් තේ එකක් හදාගෙන තේක බොන්න ආවේ. යනකොට ඔයාලට වීඩියෝ එක ගේන්න මගෙන්. ඒකම පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මේ බලන්න ලංකාවේ මේ විතරින් යටෙන්නේ. ලංකාවේ යටෙනවා ඉතින් පහළට දිගටම එන්නේ ලංකාවේ තමයි මෙහෙන් ඕවා. උඩා ඉඳන් එන්නේ. අපි යන්න ඕනි දැන් ලංකාවලට. බලමු ගිහින් එන යන ගමන් සෙට් වෙමු.
අපි දැන් ලංකාල්ලට යන්න හදන්නේ. මෙතන අපේ ටෙන්ට් ටික ඔක්කොම ගෙදලා තව එක ටෙන්ට් එකක් තියෙනවා. අපේ බඩ් ටිකත් අස් කළා. මෙතන තිබුණා පේනකොට ඉටිකල ටිකකුත් ඒ ටිකත් පුච්චලා අපි මේ මෙතන තමයි දරලිප පත්තු කරේ. එතනම අපි ඒ ටික ගිනි තියලා අපි බොන්ෆයර් එකක් ගහන්න දරගෙන ඊයේ තිබ්බ මහන්සියත් එක්ක ඒකත් කරගන්න වෙරුණා. අපි බඩ් ටික අස් කරගෙන තව චුටි බට්ටියක් තියෙන ඉරියත් අස් කරගෙන දැන් යනවා පහළ ලංකාල්ල බලලා අපි එම්ම පිටත් වෙනවා. අපි යන් පහළට ගියාම අපි යන ගමන් සෙට් වෙමු. පියාවේ මෙතන ඉඳන් හෝම ඇවිල්ලා මේ පාර දිගේ හොම් මෙහෙම ගිහින් හොම් පහළට ගිහින් ලංකාල්ලට යන්නේ. ගාන වෙනස් කාලු වෙනසක් ගෙන්නනවානේ. අපි ලංකාවේ පහළට ගිහින් එහෙම යන්න බැලුවේ. පුළුවන් වුණොත් නා ගන්නවා පහළින්. හරි කොහොම හරි පුළුවන් තරමින් නාගෙන අපි යනවා. අපි ලංකාවේ වෙන අතරින් අපි ටික ටික ලංකාවට ලං වෙනවා. අපි පල්ලට ඇවිල්ලා ඉතින් ලංකාවට ගිට්ටු කරලා තියෙනවා. ඉතින් තව ඇල්ලක් වැටෙනවා. ලංකාඇල්ලෙම තමා කොටසක්. ආනේ මේ ඇල්ල මෙහින් වැටෙන්නේ. ලංකාඇල්ල මෙහින් ඇවිල්ලා ඔහොම එකතු වෙන්නේ. දිය ඇලි දෙකම ඊට පස්සේ මෙතනින් මෙහෙම යන්නේ. පාන්න මේ පාට ගස් තියෙනවා. මාර ලස්සන ඇත්තට. ලංකාඇල්ලට ආවා. ඒක කට්ටිය යනවා ඉන්දියා පුට්ටක්. බලන්න කට්ටිය යනවා කොච්චර නිදහස්ද කියලා. මං කියන එක නෑ එනවත් දන්නේ නෑ. මාරෝ නිදහස් කියන එක. වතුර ඇදී අද ටිකක් බලන්නකො. දැන් ලංකාවේ ෆොටෝ ගහලා යනවා. දැන් යන්න හදන්නේ. අපිට ලංකාවේ නාන්නම් බැරි වුණා. අලුත් පුළුවන් තාත්ති වුණා නැත්නම් මොහොම වෙලාවත් ගන්න බැරි. ගලම ආරයි. ඉතින් කළු පාන්ට යන්නත් එක. ලංකාවේ ගිය පාර නෙමෙයි අනිත් පාරෙන් ඇවිල්ලා. ඊගෙදි කියනවා දැන්. පහළට ඉතින් ඉස්සරහින් පරිස් කලයක් තියෙනවා. වැස්සරුත් තියෙනවා. අයියනේ අයිද දන්නේ. අපි ලංකාවේ දිගේ ඇවිල්ලා එතනින් පහළට ඇවිල්ලා මේ බඹරකන්ද දියල්ල පටන් ගන්න තැනට ආවා. බඹරකන්ද දියල්ලේ පහළට අපි තෙමිගෙන ආවේ බැස්සා වීඩියෝ එකක් ගන්න බැරුණා. පහළට ඇවිල්ලා ඉතින් ටිකට් කවුන්ටර් එක ළඟින්
දිගේ ආවා වැලිවංගුවේ ඉඳන් එතනින් අපේ දෙන්නෙක් ගියා පාර දිගේම ඒගොල්ලෝ ගෙදර යන්න ඕන කියලා එක්කම ගියා. අපි මෙහෙන් ඇවිල්ලා එතන කළුපහන හන්දියට ආවා. කළුපහන හන්දිය ඉඳන් ආයෙ ඩබල් බ්‍රිජ් එක ළඟට පයින් යනවා. එතන ගිහින් අපි මොනවා හරි කාලා දැන් ගෙදර යනවා. බාල්ලා දහස් මොනවා හරි කියන්නේ. එන ඊළඟ බ්ලොග් එකෙන් සෙට් වෙනකම් ඔයාලා පරිස්සමට ඉන්න. උත්සාහ නැහැ.